ආයුබෝවන් ඔබ හිතන්නේ සත්ව ලෝකයේ හොඳම දඩයක් කරු කවුද? සිංහයාද? චීටාද? නැත්නම් වලහද? අද අපි මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඇත්තටම කවුද මේ ග්‍රහ ලෝකයේ ඉන්න දක්ෂතම දඩයක්කාරයා කියලා හොයා බලමු. අපි මුලින්ම වේගය ගැන කතා කරමු. පෙරෙග්‍රීන් නුකුස්සා මේ තමයි ලෝකයේ වේගවත්ම සතා. දඩයම් කරන විට මේ උකුස්සා පැයට කිලෝමීටර් 386කට වඩා වැඩි වේගයකට ළඟා වෙනවා. මේ තරම් වේගයෙන් පහර දෙන විට ගොදුරට ගැලවීමක් නැහැ. වේගයේ ශූරයා පෙරෙග්‍රීන් නුකුස්සා. ඊළඟට බලමු බලය සහ කණ්ඩායම් උපාය මාර්ග භාවිතා කරන්නේ කවුද කියලා. සිංහයා ලයන් සත්ව ලෝකයේ රජු. තනිව නොව ගැහැණු සිංහයන් කණ්ඩායමක් ලෙස දඩයම් කරනවා. ඔවුන්ගේ සංවිධානාත්මක උපාය මාර්ග නිසා විශාල ගොදුරු පවා පහසුවෙන් දඩයම් කරන්න උන්ට පුළුවන්. ඝාතක තල්මසා ඕකා මේ අය තමයි සාගරයේ හොඳම කණ්ඩායම් ක්‍රීඩකයින්. ඔවුන් මුද්‍රාවන් හෝ වෙනත් තල්මසුන් පවා දඩයම් කරන්නේ සංකීර්ණ සැලසුම් සහගත උපාය මාර්ග භාවිතා කරමින්. එය බුද්ධිය සහ බලය එකට කැටි වූ දඩයමකි. නමුත් අපි දඩයම්කරුවෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔවුන් ගොදුරු කරන වාරගණන අනුව නම්. අප්‍රිකානු වන බල්ලා ඇෆ්‍රිකන් වයිල්ඩ් ඩොග් මේ බල්ලන් කණ්ඩායම් ලෙස දඩයම් කරන අතර ඔවුන්ගේ සාර්ථකත්වයේ ප්‍රතිශතය 60% සිට 90% දක්වා ඉහළ අගයක් ගන්නවා. ක්ෂීරපයින් අතරින් ඔවුන් ඉහළින්ම සිටින්නේ මේ නිසයි. සැබෑ ශූරයා බත්කූරා. ඔව් ඔබ ඇහුවා හරි මේ පුංචි සතා තමයි දඩයම් සාර්ථකත්වයේ ඉහළම ප්‍රතිශතයේ හිමිසත්වයා. බත්කූරා සාර්ථකත්වයේ ප්‍රතිශතය 90% සිට 97% දක්වා වෙනවා. එයාලට තියෙන්නේ අංශක 360ක් පෙනෙන ඇස් යුගලක් සහ ගොදුර චලනය වන වේගය ක්ෂණිකව ගණනය කිරීමේ හැකියාව. ඔවුන්ගේ මොළය තප්පරයෙන් තප්පරයට ගොදුරට ඇති දුර වෙනස් කරමින් පියාසරි මාර්ගය සකසනවා. වෙනත් සතෙකුට මෙවැනි සාර්ථකත්වයක් නැහැ. ඉතින් ඔබ දඩයක්කරුවෙකු ලෙස සලකන්නේ වේගය, බලය, කණ්ඩායම් උපාය මාර්ග හෝ සාර්ථකත්වයේ ප්‍රතිශතය මත නම් පිළිතුරු වෙනස්. වේගවත්ම පෙරෙග්‍රීන් නුකුස්සා, බලවත්ම කණ්ඩායම් ක්‍රීඩකයා ඝාතක තල්මසා, වඩාත් සාර්ථකම බත්කූරා. සත්ව ලෝකය පුදුමයි. මේ සෑම දඩයක්කරුවෙක්ම ඔවුන්ගේ පරිසර පද්ධතියට අනුව පරිණාමය වූ සුවිශේෂී විශේෂඥයෙක්. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපිව ෆලෝ කරන්න. ඔබට අනුව සත්ව ලෝකයේ හොඳම දඩයක්කරු කවුද? මේ ගැන අදහස් තියෙනව නම් පහතින් කමෙන්ට් එකක් දාන්න.